හලෙලුයා ඔබට සුබ උදෑසනක් වේවා. අද 2025 නොවැම්බර් මාසේ 11 වන අඟහරුවාදා දවස ස්වාමීන් වහන්සේ සුසිවන්ත වෙන දවස ගැන හොඳ අපි ස්වාමීන් වහන්සේගේ වචනය බලනවා 1 කොරින්ති 10 වන පරිච්ඡේදයේ 19 වන පදයේ සිට 21 වන පදය දක්වා. එසේ වී නම් කුමක් කියම්ද දේවතා පිදවිල්ලක් යමක්ය කියාවත් නොහොත් දේවතාවෙක් යමෙක්ය කියාවත් කියම්ද. නමුත් මිත්‍යා දෘෂ්ටිකයන් පූජා කරන දේ ඔවුන් පූජා කරන්නේ දෙවියන් වහන්සේට නොව යක්ෂයන්ට යයි කියමි. නුඹලා යක්ෂයන් සමග සහභාගීව සිටිනවාට නොකෑමැත්තෙමි. නුඹලාට ස්වාමින් වහන්සේගේ කුසලානයෙන්ද යක්ෂයන්ගේ කුසලානයෙන්ද බොන්නට නොපුළුවන. ස්වාමින් වහන්සේගේ මේසයටද යක්ෂයන්ගේ මේසයටද පංගුකාරයන් වන්නට නුඹලාට නොපුළුවන. හලෙලූයා හලෙලූයා යේසුන පරිසුති යේසුන පරිසුති. 1 Corinthians chapter 10 verse 19 to 21, the NIV translation. Do I mean that the food sacrificed to an idol is anything, or that an idol is anything? No, but the sacrifices of pagans are offered to demons, not to God. And I do not want you to be participants with demons. You cannot drink the cup of the Lord and the cup of demons too. You cannot have a part in both Lord's table and the table of demons. Thank you, Jesus. Thank you, Jesus. මේ බලන්න මේ වචනේ කොච්චර බරපතලද කියලා පාවුල්තුමා emphasize කරනවා. You cannot have a part in both the Lord's table and the table of demons. කොහොමද මේක වෙන්නේ? වැඩිපුරම රැකියා කරන අයට තමයි මේ අභියෝගය. වැඩිපුරම නෑදෑයන් සමග මිශ්‍ර විවාහවල ඉන්න අයට මෙන්න අභියෝගය. මොකද්ද හේතුව? ඔබට රාත්‍රී භෝජනය අරගෙන යේසුස් වහන්සේගේ කුරුස්පත් වී උත්තාන වීම සිහි කරන නැත්තම් ඒ ශුද්ධ සහභාගීකමට සහභාගී වෙලා දුලපෙදීනි කන්න ඔබට අවසර නැහැ. ඔබ යක්ෂයන් සමග තමයි පංගුකාරකම දරන්නේ. එහෙනම් බයිබලය පැහැදිලි. කොරින්ති පොත පැහැදිලි. 10 වෙනි පරිච්ඡේදය තුල කෙලින්ම කියලා තියෙනවා මොනවද කියන්නේ? No, but the sacrifices of pagans are offered to demons. ඔබ හිතනවා මේ පිළිම වලට දීලා තියෙන්නේ මේවා ඔක්කොම පිළිම නෙමෙයි, මේවා පිළිම ඇතුලේ ඉඳලා එන යක්ෂයෝ තමයි මේකේ පිදවිල්ල ගන්නෙ, පූජාව ගන්නෙ, බලය ගන්නෙ. එම නිසා ඒවට ඔබ පංගුකාරකම දරනවා නම් ඒ යක්ෂයා ඇවිල්ලා ඔබගේ ජීවිතය ඇතුලේ ඉන්නවා. අපි දැකලා තියෙනවා අම්මෝ ඔය අර බඩජාරිකමට ඔය අර දානයි මේ දානයි මේ කැවිල්ලයි මේ කිරි අර කිරිය කියයි මෙව්වා කියයි අරවා කනවා මෙව්වා කනවා කාලා ඇවිල්ලා බඩ රිදෙනවෝ ඔළුව රිදෙනවෝ ඇඟ රිදෙනවෝ කරන දේවල් හරියන්නේ නැහැ. ඇයි මේ ඇඟ බර යාඥා කරද්දී ඕංගාල වමනේ කරනවා. කොහොම කාපු දේවල් එළියට එනවා. ඔබ දන්නවද වසර ගණන් මේ අන්ධකාර බලවේග ඔබගේ ශරීරය හිර වෙලා ඔබව විනාශ කරනවා. ඔබගේ ශරීරයේ කා දමනවා. ඔබගේ අනාගතේ කා දමනවා. ඔබ කරන වැඩ හරියන්නේ නැති වෙන්න ගොඩාක් දේවල් කරනවා. ඒ නිසා අද ඉඳලා අනේ මිනිස්සෙක් ගෙනල්ලා දෙන දේවල් බඩම් ගාලා කන්න එපා. කන්න එපා. එහෙනම් බ්‍රදර් වා මේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙනවා මොනවද මේ කියන්නේ? අපි ඔක්කොම ශ්‍රී ලංකාවේ තමයි ජීවත් වෙන්නේ. ඔබ මොන රටේ ජීවත් වුණා ශ්‍රී ලංකාව බැරි නම් පිටරට කොහේ ජීවත් වුණා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් මම ඔබගේ බොහොම ආයාචනා කරලා ඉල්ලනවා. ඔබ රෙස්ටෝරන්ට් එකේ ගිහිල්ලා කන එකයි ඔබට ඔෆිස් එකේ හරි ගෙදරට හරි ගෙනල්ලා යමක් කන්න දෙනවා කියන එකයි දෙකක්. පර්පස් දෙකක්. මතක තබා ගන්න සහෝදර සහෝදරිය. ඔබ රෙස්ටෝරන්ට් එකේ කනකොට ඒක වෙනම ඇදීලිවන්තන්ගේ රෙස්ටෝරන්ට්ස් තියෙන ප්‍රශ්නයක් නැහැ. ඔබ යාඥා කරලා කනවා. ඔබ කන්නේ ඒක දැනගෙන. හැබැයි සමහරවිට ඔබ නොදැන සහ ඔබ දැනගෙන දේවතා පිදීනි දේවල් කනකොට මොකද වෙන්නේ? ඔබ පිළිගන්නවා ඒ යක්ෂයා ඔබගේ ඇඟ ඇතුළට. ඉවරයි වැඩේ. ඒකෙම නිසා අද දවසේ මතක තියාගන්න වෘකයෝ අන්ධකාරයේ බලපෑම් ඔබව පැහැර ගන්නවා. ඔබගේ ආත්මේ පැහැර ගන්නවා. සොරායනේ සොරකම් කරන්න, මරන්න, විනාශ කරන්න පමණත් කියලා ලූක් 10:10 කියනවා.
එම නිසා අද දවසේ මේ හරි පැහැදිලි. You cannot drink the cup of the lords and the cup of demons too. You cannot have a part in both Lord's table and the table of demons. මතක තියාගන්න සහෝදර සහෝදරි. ශ්‍රී ලංකාව කියන්නේ ගොඩාක් පිළිම වන්දනාව තියෙන රටක්. මේ පිළිම වන්දනා කරන රටේ සත්‍ය දන්න ඔබ හැටියට මම ඔබගෙන් බොහොම ආදරෙන් ඉල්ලනවා. මම කිසිම ආගමක් විවේචනය කරන්නෙත් නැහැ. මම දන්නේ මම කිසිම දෙයක් ගැන දන්නේ නැහැ. මම දන්නේ මෙන්න මේ වචන කියලා තියෙන දේ විතරයි. මේ වචන කියනවා යේසු පමණක් අදහන්න. බයිබලයේ කියලා තියෙන පොත් 66 තියෙන අනපනත් වල විතරක් රැඳෙන්න. වෙන ඒවා කරන්න එපා. අපිට කියලා තියෙන්නේ රාත්‍රී භෝජනය විතරක් ගන්න. එහෙනම් බ්‍රදර් මම මොකද කරන්නේ? ඔබට ඔෆිස් එකේදී ඒ වගේ આવත් ප්ලීස් මම කන්නේ නැහැ. thank you. ඒ කන්නේ නැත්තේ? නෑ. මේ අපේ පල්ලියේ අපේ ඉගැන්වීමක් තියෙනවා. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝගේ දේ ඕගොල්ලෝ කරන්න ප්‍රශ්නයක් නැහැ. කෙලින්ම උත්තරේ දෙන්න. කෙලින්ම උත්තරේ දෙන්න. ඕන් හිතාමාරු කරගන්නේ නැහැ. they will respect you for telling the truth. එම නිසා මතක තබා ගන්න ඔබගේ අනාගතය, ඔබගේ දරුවන්ගේ අනාගතය, ඔබගේ අනාගතය, ඔබගේ කුසේ බීජ මේ සියල්ල පරිස්සම් කරගන්න. පුරුෂයන්ගේ බීජ පරිස්සම් කරගන්න. හේතුව මොකද දන්නවද? යක්ෂයා ඔබගේ ඇඟ ඇතුළට આવොත් බලෙන් ඉන්නේ. හැබැයි සුද්ධාත්මයන් වහන්සේ බලෙන් ඉන්නේ නැහැ. සුද්ධාත්මයන් වහන්සේ යනවා. හැබැයි යක්ෂයා ඔබ මැරෙනකන් ඔබත් එක්ක ඉන්නවා. එම නිසා මතක තියාගන්න අද දවසේදී මෙන්න උදෑසන පණිවිඩය. යේසුස් වහන්සේ තමන්ගේ සිංහාසනය කිසිම අන්ධකාර බලවේගයක් එක්ක බෙදාගන්නේ නැහැ. කිසිම දෙවි කෙනෙක් එක්ක බෙදාගන්නේ නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ තමයි සමාන යේසුස් වහන්සේ සමානයි සුද්ධාත්මයන් වහන්සේ. හලෙලූයා. ත්‍රිත්වය අදහන ඔබට යාඥා කරලා ස්තුති කරලා දේවල් කන්න. ඔබට ඕනනම් ඔය කියන රහයි කියලා අරකයි මේකයි කියන ඒවා අම්මට තාත්තට දීලා භාර්යාවට දීලා ගෙදරදී හදාගෙන බඩ උඩට එනකන් කන්න ප්‍රශ්නයක් නැහැ. මතක තියාගන්න සහෝදර සහෝදරිය. ශ්‍රී ලංකාව වගේමයි ඉන්දියාව. ඉන්දියාව වගේමයි අප්‍රිකාව. අප්‍රිකාව වගේමයි ඇමරිකාව. ඇමරිකාව වගේමයි යුරෝපය. යුරෝපය වගේමයි ඕස්ට්‍රේලියාව. ඔය කොහේ ගියත් මේ පදේ බලංගුයි. එහෙනම් ඔබව කැප කර remnant නැත්නම් ඔබව කැප කර වෙන් කර you have been chosen and set apart. You have been chosen and set apart. ඔබ හරියට මතක තියාගන්න ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් පූජකෙක්, උත්තම පූජකේ දරුවෙක් සැම්සන් හිතලා බලන්න. ඔහුට ඕඩර් කරලා තිබ්බා කන්න ඕන, බොන්න ඕන දේවල්. ඇයි ඒ? සුද්ධකම ආරක්ෂා කරන පිණිස. මේ මෙන්න ටේබල්ස් දෙකක් කියනවා. Lord table and the table of demons. ඔබට රාත්‍රී භෝජනය ගන්නයි. අන්දුලපී දිනේ කන්නයි. දෙකක් බෑ. ඔබ තීරණය කරන්න. ඔබ මොකක්ද කරන්න කියලා. අද දවසේ ස්වාමීන් වහන්සේ ඔබ මාව කැඳවනවා. හරි දේ කරන්න. මොකක්ද හරි දේ? සුද්ධාත්මයන් වහන්සේගේ බලය තුල යේසුස් වහන්සේගේ නාමයෙන් පියාණන් වහන්සේ විතර එසවෙන හෙබ්‍රු 4:16 දරුවෙනි, රෝම 8:14 දරුවෙනි, ලූක් 10:19 දරුවෙනි, යේසුස් වහන්සේගේ නාමයෙන් ගීතාවලියක් ඔබට දීලා තියෙනවා. ඊයේ දවසේ අපි බැලුවා හෝසන්නා. මොකද්ද හෝසන්නා කියන්නේ? Save us now, Lord Jesus, save us now. It's a cry out. It's a cry out. It's a cry out. A desperate cry for God's intervention in the time of distress. මතක තියාගන්න සහෝදර සහෝදරි. හෝසන්නා කියලා යේසුස් වහන්සේට කියනකොට උන්වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ඒකට මේ පදය තමයි ගීතාවලිය 118 ගීතාවලිය 118 25 වෙනි පදය. ස්වාමිනී දැන් අප ගැලෙව මැනව. ස්වාමිනී දැන් අප ගැලෙව මැනව. ස්වාමිනී දැන් අප සඵල කර මැනව. එම නිසා උන්වහන්සේ ඔබව ගලවලා සඵල කරන්නේ උන්වහන්සේ සමග පංගුකාරකම දරන්න. ඔබට යේසුස් වහන්සේගේ පැත්තේ දකුණ තියලා යක්ෂයාගේ පැත්තේ වම තියලා යනවා නම් ඔබ ද්‍රෝහියෙක්, ඔබ වංචාකාරයෙක්. යේසුස් වහන්සේ වංචාකාරයන් සමග පංගුකාරකම දරන්නේ නැහැ. එම නිසා සුද්ධවන්තේනි කෙලින් හිට ගන්න. ඔසවා ගැනීම ඔන්න මෙන්න රැප්චර් එක ඔසවා ගැනීම ඔන්න මෙන්න. ලෑස්ති වෙන්න. සුද්ධකමේ දරුවෝ හැටියට ජීවත් වෙන්න ලෑස්ති වෙන්න. මම බොහොම ආදරෙන් ඔබගේ ඉල්ලනවා. පසුතැවෙන්න. කෙලින් කතා කරන්න පුරුදු වෙන්න. ඔබ යේසුගේ දරුවෙක්. You are born again. ඔබ නැවත ඉපදුණු දරුවෙක්.
ඔබ නැවත ඉපදුණු දරුවෙක්. ඔබගේ ශරීරය නැවත ඉපදිලා තියෙන්නේ. ඔබගේ මනස නැවත ඉපදිලා තියෙන්නේ. ඔබගේ බඩ නැවත ඉපදිලා තියෙන්නේ. ඔබගේ හાર્ට් එක නැවත ඉපදිලා තියෙන්නේ. ඔබගේ සිතුවිලි නැවත ඉපදිලා තියෙන්නේ. ඔබගේ රහ නැවත ඉපදිලා තියෙන්නේ. ඔබ කන්න කැමති දේවල් නැවත ඉපදිලා තියෙන්නේ. ඔබගේ ටේස්ට් එක, ඔබගේ ෆේවර්ස් ඔක්කොම නැවත ඉපදිලා තියෙන්නේ. එම නිසා නැවත ඉපදුණු කිතුණු දරුවෙක්ගේ ඇපිටයිට් එක ලෝකේ ඇපිටයිට් එකට වඩා වෙනස්. හලෙලූයා. එම නිසා සුද්ධාත්මයන් වහන්සේට දුක් නොදෙල්ලා. යේසුස් වහන්සේගේ නාමයෙන් දෙවියන් වහන්සේ ගාවට බය නැතුව යන පිණිස ශරීරය කන දේ පිරිසුදු තබා ගනින්න සේක්වා සුද්ධාත්මයන් වහන්සේ ඔබට උදව් කරන සේක්වා මේ පදය 10 පාරක් විතර කියලා මේ පදයේ තේරුම් ගන්න මේ පදේ ඔබට පාවුල්තුමා දෙන්නේ ඔබට තියෙන පැලෙන්න තියෙන ආදරය නිසා ඔබගේ ආශිර්වාදය බ්ලෙසිං බ්ලොකර්ස් නැතුව බ්ලෙසිං එක ඔබට ඩිරෙක්ට් එන පිණිස මෙන්න මේ බ්ලෙසිං බ්ලොකර්ස් අයින් කරගන්න. There are two tables, Lord's table and the table of demons. From what table are you going to consume or take part? අද දවසේදී ඔබ මොන ටේබල් එකකින්ද කන්නේ? දෙවියන් වහන්සේගේ ටේබල් එකකින්ද? අන්ධකාර යක්ෂයන්ගේ ටේබල් එකකින්ද? අද රැප්චර් එක ආවොත් ඔබ කොයි පැත්තද ඉන්නේ? හරි තීරණය ගන්න කෙලින් සිටින්න. ස්වාමීන් වහන්සේ ඔබට මට කරුණා කරන සේක්වා. සුද්ධාත්මයන් වහන්සේ රෝණ ඔබ සුද්ධව ඉන්නවා දකින්න. praise god, god bless you. මම මේ ඔබ අමාරු දාන්න කියනවා නෙමෙයි සහෝදර සහෝදරිය. ඔබට තියෙන පැලෙන්න ආදරය නිසා ඔබට සුද්ධාත්මයන් වහන්සේ සමග සම්බන්ධව බද්ධ වෙලා යේසුගේ නාමයෙන් පියාණන් වහන්සේ ගාවට ගිහිල්ලා ඔබ ඉල්ලන කොයි දෙයක් නමුත් ඔබට ලබා ගන්නා පිණිස සුද්ධව ජීවත් වෙන්න කොහොමද ධර්මිෂ්ඨව ජීවත් වෙන්න කොහොමද ධර්මිෂ්ඨව ජීවත් වෙලා යේසුස් වහන්සේගේ නාමයෙන් සියල්ල ලබාගෙන ප්‍රේමය භුක්ති විඳින කොහොමද කියන උත්තර තමයි මම මේ ඔබට දෙන්නේ. කන් ඇත්තේ අසාවා. praise god, god bless you all. bye.